යුරෝප රටකට ඔයා PhD එකක් කරන්න එන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් මම මේ කියන ෆැක්ට්ස් අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා. ඉතින් PhD එකට ඇප්ලයි කරන්න කලින් ඔයා දැනගන්න ඕන දෙයක් තමයි යුරෝප රටවල් වල තියෙන PhD entry pathways මොනවද කියන එක. ඉතින් ප්‍රධාන විදිහට ඒ entry pathways වර්ග දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි vacancy model එක. vacancy model එකේදී වෙන්නේ supervisor university website එක හරහා දැන්වීමක් පළ කරනවා PhD candidate කෙනෙක් සඳහා vacancy එකක් තියෙනවා කියලා. ඒකෙන් කියවෙන්නේ දැනටමත් professor මේ PhD position එකට funding තියෙනවා කියන එක. ඉතින් ඔයා කරන්න ඕනේ job එකකට apply කරනවා වගේ මේ PhD position එකකට apply කරන එක. ඒකදී ඔයාට බොහෝ දුරට CV එකක්, cover letter එකක් හෝ motivation letter එකක් අවශ්‍ය වෙනවා. සමහර විට proposal එකකුත් ඕන වෙන්නත් ඉඩ තියෙනවා. මේ vacancy model එක ගොඩක් දුරට STEM subjects වලට ගොඩාක් ප්‍රසිද්ධයි. අනිත් පාත් එක තමයි proposal model එක. මේකෙදි ටිකක් වෙනස් දෙයක් වෙන්නේ. මෙතනදී ඔයාගේ research එක ඔයා විසින්ම නිර්මාණය කරගන්න ඕන වගේම ඔයා හොඳ supervisor කෙනෙක්ව select කරගන්න ඕන. මෙතනදී professor select කරගත්තට පස්සේ එයාගේ කැමැත්තත් එක්ක ඔයාට funding වලට apply කරන්න පුළුවන්. මේක ගොඩක් දුරට humanities and social sciences නැත්නම් අපි කියනවා වගේ art subjects වලට ගොඩක් ප්‍රසිද්ධයි. ඊළඟ fact එක තමයි ඔයාගේ master degree එක. ගොඩක් යුරෝප රටවල් වල මේ master degree එක තියෙන එක අනිවාර්ය දෙයක්. master degree එකක් කියන්නේ අවුරුදු දෙකක් ඇතුළත ඔයා ECTS 120ක් නැත්නම් credits 120ක් සම්පූර්ණ කරපු master degree එකක් වෙන්න ඕන. මෙතනදී ගොඩක්ම වැදගත් දේ තමයි master thesis එක. master thesis එකේ ලකුණු ගොඩක්ම බලපානවා ඔයාට PhD එකක් ගන්න. මෙතනදී master thesis එකේ වැදගත්කම කියන්නේ ඔයාට independently research එකක් කරන්න පුළුවන් කියන එක ඔප්පු කරන එක තමයි ඔයාගේ master thesis එකෙන් මේගොල්ලෝ බලන්නේ. ඊළඟ fact එක ගොඩක් වැදගත් වගේ මේක ටිකක් හැංගිච්ච rule එකක්. මේකට අපි කියනවා mobility rule කියලා. මේ mobility rule එක apply වෙන්නේ Marie Sklodowska Curie actions. නැත්තම් සරලව කිව්වොත් Marie Curie actions. තව නමකින් මේකට කියනවා doctoral network actions කියලා. මේකට අදාළව funding එකකින් ඔයාගේ PhD program එක run වෙනවා නම් ඔයාට මේ මොබිලිටි රූල් එකට අනිවාර්යයෙන්ම යටත් වෙන්න වෙනවා. මොබිලිටි රූල් එක කියන්නේ ඔයා ඇප්ලයි කරන ඉන්ස්ටිටියුට් එක නැත්නම් ඕගනයිසේෂන් එක තියෙන රටේ ඔයා කලින් අවුරුදු 3 ඇතුළත මාස 12කට වඩා වැඩ කරලා හෝ ස්ටඩි කරලා තියෙන්න බෑ. මේක ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඔයා PhD එකට ඇප්ලයි කරන්න කලින් ඔයාගේ ෆන්ඩින් එක එන්නේ කොහෙන්ද කියලා. අනිත් දේ තමයි PhD plan එක. ඔයා PhD program එකකට සිලෙක්ට් වුණාට පස්සේ ඔයාට සම්පූර්ණ PhD duration එකටම plan එකක් හදලා ඔයාගේ supervisor ගෙන් approval එකක් වගේම ඔයාගේ graduate school එකෙන් approval එක ගන්න ඕන. මෙතනදී ඔයාගේ PhD plan එක පළවෙනි මාස 2ත් 6ත් ඇතුළත approve වෙලා තියෙන්නත් ඕන. ඔයාට මේ වගේ academic දේවල් ගැන දැනගන්න ඕන නම් දිගටම මගේ channel එකත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න.